දෙසත් 2022 ත්‍රිකෝණමිතිය පාඩම් මම දැනට 9ක් කරලා ඇති. අද අපි යන්නේ 10 වෙනි පාඩම. මේකෙදි මම සූත්‍ර කීපයක් ලබාගෙන ගැටළු කීපයක් විසඳන්න කියලා දෙන්නම්. ටියුන්ස් දෙකකුත් දාන්නම්. මේ දෙක අරගෙන ඔයාලට ගණන් අරන්. අපි මුලින්ම එදා 2යි සූත්‍ර ලබා ගන්න ඇති භාග කෝණ අද 3යි සූත්‍රය. sin 3a sin a ඇතුළේ sin 3a සූත්‍රය sin a පද ඇසුරින් ලබා ගන්න. අපි පටන් ගමු. මට 3a ලියන්න පුළුවන් දන්න කෝණයක් උදව් කරගෙන 2a ධන a. මොකද 2a සූත්‍ර අපි එදා කළා. දැන් මම දකිනවා sin a ධන b රටා. දැන් මම ලියනවා sin 2a cos a ධන cos 2a sin a. ඒ අපි ලිව්වේ sin a ධන b රටාවට සූත්‍රය. දැන් මම sin 2a හරවනවා නැවත භාග කෝණ වලට 2 sin a cos a. වරක් තව cos එකක් තියෙනවා ධන. cos 2a සූත්‍ර තුනක් අපි ලබා ගත්තා. හැබැයි ගණනට ගැලපෙන සූත්‍රය නම් sin a පද ඇසුරින්ම 1 ඍණ 2 sin වර්ගයේ වරක් sin a තව තියෙනවා පිටි. ඔන්න දැන් අපේ පේලි දෙකකට ගියා. 3යියට ඇහුව සූත්‍රය අපි දන්න තැනකින් පටන් ගන්නවා. 2යි ධනයි. ඊනකොටම අපිට ඒ ධන B සූත්‍රය මතක් වුණා. ඒ පේලියට ගියා. ඊළඟට අපි භාග කෝණ සූත්‍ර උදව් කරගෙන මේ පේලියට ආවා. දැන් මම තව ටිකක් සුළු කරලා ලියන්නම්. 2 sin a cos වර්ගය a. මේ දෙක වැඩි කළා. ධන sin a ගේ වරහන අයින් කළොත් sin a ඍණ 2 sin ඝනය a. හැබැයි අපේ සූත්‍රය අහන්නේ sin a පද ඇසුරින් පමණයි. එහෙනම් අපි මේ තියෙන cos වර්ගයේ a sin වලට නරවමු. 2 sin a 1 ඍණ sin වර්ගයේ a ධන sin a ඍණ 2 sin ඝනය a කියලා අපි ලියමු. දැන් අපි ඊළඟ පේලියේදී මුලින් තියෙන පදේ වර්ණන අයින් කරලා මෙහෙම ලියමු. 2 sin a ඍණ 2 sin ඝනය a මේ දෙක වැඩි කරලා ධන sin ඍණ 2 sin ඝනය a. දැන් අපි මුළු ගැටලුවම sin පදවලට හරවලා ඉවරයි. දැන් මට එක වගේ පද තියෙනවා එක ජාතිය පද එකට එකතු කරගන්න 2 sin ධන sin 3 sin ඊළඟට ඍණ 2 sin ඝනය ඒ නැවත ඍණ 2 sin ඝනය ඍණ 4 sin ඝනය ඒ. එහෙමනම් අපේ sin 3a ගේ සූත්‍රය sin පද ඇසුරින් ලබා ගත්ත මෙන්න මේ ආකාරයට. sin 3a සමානයි 3 sin a ඍණ 4 sin ඝනය a. ඒක තමයි අපේ sin 3aට sin මේ ඇසුරින් ලබාගත් සූත්‍රය. ඒකත් ඔයාලා ඔප්පු කිරීම සමග ප්‍රතිඵලය සූත්‍රය කටපාඩම් කරගන්න ඕන. මොකද ගැටළු වලට අපිට ඔප්පු කිරීම නැතුව දාන්නත් අවස්ථා එනවා. ඒ වගේම මේ ඔප්පු කිරීමත් අහලා තියෙනවා. එහෙනම් අපි ඊළඟ තීරයට යමු. ඊළඟ තීරයේ තමයි cos 3a cos a ඇසුරින් ලබා ගැනීම. cos 3a cos a ඇසුරින් ලබා ගැනීම. අපි ඒක දාන්න තැනකින් පටන් ගමු. cos 3a මම ලියන්නම් cos 2a ධන a. දැන් මම දකිනවා cos a ධන b රටාව. මම ලියනවා cos 2a cos a ඍණ sin 2a sin b. දැන් අපි උත්තරේ ගන්නවානේ cos a පද ඇසුරින්.
ඒ නිසා මම cos 2ට cos වලින්ම භාගකෝණ සූත්‍රය දානවා 2 cos වර්ගයේ ඍණ 1 වරහණක් දාලා cos එළියන්න. තිතක් එහෙම තියන්න එපා වරහණක් දාන්න. ඍණ. අපි sin 2ට දාන එකම සූත්‍රයයි. ඒ නිසා 2 sin a cos a වරක් ආයි sin එකක් තියෙනවා. අපි වරහණක් අයින් කරමු. 2 cos ඝනයයි ඍණ cos a ඍණ 2 sin වර්ගය a cos a මේ sin එකෙන් වැඩි කළාම මම ලියුවා. ඊළඟ පේලියට යනකොට මුළු පදයම cos එකට හරවන්නලු. 2 cos ඝනය a ඍණ cos a ඍණ 2 cos a ලියලා sin වර්ගයට ලියමු 1 ඍණ cos වර්ගය කියලා. දැන් මම සියලුම පද cos වලට හරවලා ඉවරයි. දැන් තව පේලියක් ලියමු. 2 cos ඝනය a ඍණ cos a වරහණ අයින් කළොත් ඍණ 2 cos a ධන 2 cos ඝනය a. අපි ඊළඟ පේලියේදී තව ටිකක් සුළු කරලා තියෙමු. දැන් මට ලියන්න පුළුවන් 2 cos ඝනයට 2 cos ඝනය එකතු කරලා 4 cos ඝනයට. ඍණ cos a ඍණ 2 cos a ඍණ 3 cos a. එහෙනම් මම cos 3ට සූත්‍රය ලබා ගත්තා. cos a පද ඇසුරින් 4 cos ඝනය a ඍණ 3 cos a. අපි cos 3ට සූත්‍රයක් ලබා ගත්තා. cos a පද ඇසුරින්. මුලින්ම අපි කළේ 3යි දැනට අපි දන්න කෝණ දෙකක් ඇසුරේ ලිව්වා. 2යිට සූත්‍ර දන්න නිසා. එතන අපි cos a දන පිටාවට සූත්‍රය ලිව්වා. ඊට පස්සේ 2යි කෝණ ආපහු භාග කෝණ වලට හැරෙව්වා ගණනට ගැළපෙන පරිදි. ඊට පස්සේ සියලුම පද cos වලට හරවලා උත්තරේ. එහෙනම් අපි tan 3යි ගමු. tan 3යි ගණිත සමහරවිට ඉතින් පුළුවන් මේ සූත්‍රය මෙයාට බෙදලා ගන්න. එහෙම නෙවෙයි tan 3යිගේ සූත්‍රය වලින් අහන්නේ මේ දෙන්නත් හොයලා tan 3යි නෙවෙයි කෙලින්ම tan 3යි. ඒ නිසා අපි ඒක නිතරම අහන සූත්‍රයක්. එහෙනම් tan 3යි tan මේ ඇසුරින් ලබා ගැනීම කියන අපි කියලිය කරියා. tan 3යි tan මේ ඇසුරින්. ඒකත් මම පටන් ගන්නවා දන්න කෝණ ඇසුරින්. tan 3යි මට ලියන්න පුළුවන් tan 2a ධන a කියලා. tan 2a ධන a. දැන් මම දකිනවා a ධන b රටාව. tan a ධන b රටාවට tan 2a ධන tan a බෙදීම 1 ඍණ tan 2a tan අපි පටන් ගත්තු රටාව ඉස්සෙල්ලා දෙක වගේමයි දන්න කෝණ ඇසුරින් ලිව්වා සූත්‍රයක් ආදේශ කරනවා. නැවත මට මෙයාට භාග කෝණ සූත්‍ර දාන්න වෙනවා. 2 tan මේ බෙදීම 1 ඍණ tan වර්ගයයි ධන tan බෙදීම මැද දිග ඉඳන් 1 ඍණ 2 tan මේ බෙදීම 1 ඍණ tan වර්ගයේ වරක් tan a කියන අපි මේ දෙන්නන් භාග කෝණ වලට හැරෙමු. ඊළඟ පේලියේදී අපි තව ටිකක් සුළු කරගමු. දැන් මම ගණන සෑම පදයක්ම tan වලට හරවලා නම් ඉවරයි. දැන් ඊළඟ සුළු කිරීම. දැන් මම ලියන්නම් tan 3a සමානයි ලවයේ පොදු හරය කරන tan වර්ගයේ ඊට උඩට එනවා 2 tan මේ ධන tan මේ පදේ වැඩි කරන්න. tan a වරක් 1 ඍණ tan වර්ගයේ මැද දිග ඉර ගහලා හරේ පොදු හරය අපි ගමු. හරේ පොදු හරයට මම ලියන්නේ 1 ඍණ tan වර්ගයේ
එතන එනවා මට මේ එක මෙයාගේ වැඩි කරන්න ඕනේ. එක ඍණ tan වර්ගයේ එකෙන් වැඩි කරා. ඍණ මේ දෙක වැඩි වෙලා 2 tan වර්ගයේ. මේ පොදු මේ හරයන් දෙක සමාන නිසා මම කපලා දැම්මා. දැන් අපි වරහන් අයින් කරලා ලියමු. 2 tan මේ. වරහන් අයින් කළොත් ධන tan මේ. ඍණ tan ගණයේ බෙදීම. එක ඍණ 3 tan වර්ගයේ. අපි තව ටිකක් සුළු කරමු. මේ දෙන්න එකතු කරලා 3 tan a. ඍණ tan ගණයේ බෙදීම. එක ඍණ 3 tan වර්ගයේ. ඒ අපි ගත්තේ tan 3a tan a ඇසුරින් සූත්‍රය. ඒකත් කටපාඩම් කරන්න ඕනේ. ඒ කරපු ක්‍රමය නැවත කියලා මතක තියාගන්නත් ඕනේ. එහෙනම් අපි 3a සූත්‍ර ටිකත් අද ඉවර කරා. ඊළඟට අපි ගැටලු ටිකක් හදලා ඉමු ටියුට් නම්බර් 3 එකේ. බලමු දැන් ගැටලු කීපයක් මෙතන විදිහට. මම පළවෙනි ගාන දානවා. ටියුට් එක මම දානවා ටියුට් එක වල අරගන්න. sin 2 සාරසාමි ගැටලු බෙදීම එක ධන cos 2 සමානයිලු tan එක. සාරසාමි ගැටලුවක් අපිට දීලා තියෙනවා. sin මේ බෙදීම එක ධන cos 2 සමානලු tan එක. අපි LHS පටන් ගමු. ටිකක් ගණන වගේ පේන්නේ අපිට වම් පැත්ත. ගණන ලිව්වොත් sin 2 බෙදීම එක ධන cos 2. අපේ උත්තරේට එන්න ඕනේ tan නිසා මම මෙයා භාග කෝණ වලට හරවලා ලියනවා. උත්තරේ දිහා බලලා උත්තරේට ලං වෙන්න ඕනේ. එක ධන cos 2. cos 2 සූත්‍ර තුනක් අපි දානවා. හැබැයි මෙතෙන්දි දාන්නේ එක කැපෙන්න ගැලපෙන සූත්‍රයක්. ගණනක් හදනකොට අපිට ඕනේ අසුළු වෙන්න. එහෙනම් මේ එක කැපෙන්න මම දාන්නම් 2 cos වර්ගයේ ඍණ 1. එතකොට එකට ඍණ 1 කැපෙනවා. දැන් අපි සුළු කරලා ඊළඟ පෙළියට යනවා. 2 sin a cos a එකපාරට මෙහෙම මෙයයි මේ cos a කපන්න එපා. එකේ ඉලක්කම කපලා මේ පේළියටම පාන. ඊළඟ පේළියට යනකොට දෙකේ ඉලක්කමත් කපලා cos එකකුත් කපලා මට ලියන්න පුළුවන් sin a යට cos a. දෙකේ ඉලක්කමත් කැපුවා එක cos එකකුත් කැපුවා. දැන් උත්තරේට අපි tan a කියලා ඉදිරියට තියෙනවා. අපේ සර්වසාමි ගැටලුව භාග කෝණ සූත්‍ර ඉගෙන ගන්නට පස්සේ හදන්න පුළුවන් වෙනවා. මම ඊළඟට දෙවෙනි ගානට යනවා. දැන් මේ ගැටලුවාට මේ විභාගෙටත් එන්නේ. ගණන් සරල වුණාට මේ විභාගෙටත් එනවා. ඒ නිසා හැම දානක්ම ගණනෙමත් හදන්න පුළුවන්. ඊළඟට මම දෙවෙනි ගාන මෙන්න මේ විදිහට දානවා. එක ඍණ cos 2. යට එක ධන cos 2 සමානයිලු tan වර්ගය a. tan වර්ගය. ඒකෙත් අපි වම් පැත්ත තෝරගමු. එක ඍණ cos 2ට භාග කෝණ සූත්‍ර වලින් ගැලපෙන එක අපි දාමු. එක කැපෙන්න නම් එක ඍණ 2 sin වර්ගයේ a දාලා වරහන් අයින් කළොත් එකේ ඉලක්කම කැපෙනවා. තැනට ගැලපෙන සූත්‍රය තෝරගන්න. එක ධන. මෙයාට 2 cos වර්ගයේ a ඍණ 1 අපි තෝරගන්න. එහෙනම් මම වරහන් අයින් කරලා ලියනවා එක ඍණ 1 ධන 2 sin වර්ගයේ. මෙයාට එකේ ඉලක්කම කපලා එකපාරට මට 2 cos වර්ගයේ නම් ලියන්න පුළුවන්. ඊළඟ පේළියේදී මේ දෙන්නත් කපලා 2 sin වර්ගයේ යට 2 cos වර්ගයේ ලියන්න.
ඒකෙදි දෙකේ ඉලක්කම කපලා tan වර්ගය කියලා අපි දානවා. එන්න අපේ සරිසම් ගැටුවත් භාග කෝණ සූත්‍ර උදව් කරගෙන හැදුවා. හැබැයි භාග කෝණ සූත්‍ර උදව් කරගන්නකොට ගණන සුළු වෙන ආකාරයට තෝරගන්නවා. අපි තුන්වෙනි ගානට තුන්වෙනි ගාන විදිහට මම දාලා තියෙනවා sin 2යි බෙදීම එක ඍණ cos 2යි සමානයි කොට්ටි. ඒකෙත් මම LHS තෝරගන්නවා. sin 2යි බෙදීම එක ඍණ cos 2යි. මම sin 2යිට ලියනවා 2යි sin a cos a. එයාට දාන්නේ අපි එකම සූත්‍රයයි භාගකෝණ වල. එක ඍණ වරහණක් දාන. මෙයාට පද දෙකක් එනවා අනිවාර්ය වරහණක් දාන. එක කැපෙන්න. එක ඍණ 2යි sin වර්ගයේ a දාන. මොකද වරහණ අයින් කළොත් ඍණ එකක් ඇවිත් මෙයාට කැපෙනවා. ඊළඟ පේජයේදී මම ලියන්නම් 2යි sin a cos a ලෙසම ලියලා හරේ මම වරහණ අයින් කරලා ලියන්න. 1 ඍණ 1 ධන 2යි sin වර්ගයේ. ඊළඟ පේජයේදී එක ඉලක්කම කපලා 2යි sin a cos a බෙදීම 2යි sin වර්ගයේ ලියන්න. එක පාරට කපලා දාන්න එපා. පියවරෙන් පියවර ලස්සනට ඉස්සරහට යන්න. දැන් මට දෙකේ ඉලක්කමකුත් කපලා sin එකකුත් කපලා තා පේරියට යන්න පුළුවන් cos a බෙදීම sin a කියලා. දැන් මම උත්තරේ දෙනවා කොට්ටේ. අපි ගණන් දැන් තුනක් හැදුවා. එමනම් අපි ළඟ ගැටලුවට යමු. ඊළඟ ගැටලුව tan a tan a ධන කොට්ටේ සමානයි 2යි cosec 2යි a කියලායි තියෙන්නේ. බලමු එකේ LHS. tan a ධන කොට්ටේ කියලා වම් පැත්තේ තියෙනවා. මම උත්තරේ දිහා බලලා sin cos වලට හරවනවා. sin a බෙදීම cos a ධන cos a බෙදීම sin sin cos වලට ගණන මුලින්ම හැරෙයි. අපි පොදු හරය අරගෙන සුළු කරමු. cos a sin a මේ sin a ගෙන් වැඩි කරලා මෙතන ලියන්න වෙනවා. cos a ගෙන් වැඩි කරලා මෙතෙන්ට ලියන්න. දැන් අපි sin වර්ගයේ දාන cos වර්ගයේ ආවනම් එයාගේ උත්තරේ මම දන්නවා 1යි කියලා. 1යට sin a cos sin a cos a කියන ගුණිතය දැකපු ගමන් මට මතක් වෙනවා 2යි sin a cos a කියලා තිබුණා නම් මට sin 2යි දාන්න තිබුණා කියලා. හැබැයි දෙකේ ඉලක්කමක් අඩුයි. එහෙම වෙලාවක කිසි ප්‍රශ්නයක් නැහැ දෙකේ ඉලක්කමක් දාගෙන ලවයටත් දෙකක් දාන්න එම පේළියේ හෝ ඊළඟ පේළියේ. දැන් මෙයාට මට අර සූත්‍රය ආදේශ කරන්න පුළුවන් හරයට sin 2යි. දෙවරක් එකයට sin 2යි කියන්නේ cosec 2යි කියලා අපි ලියලා තියෙනවා. දැන් ඒ උත්තරේ හරි. එහෙනම් අපි තව ගැටලුවකට යමු. වැදගත්ම දේ තමයි අර අපි ඉගෙනගත්තු සූත්‍ර ටික අටපාඩම් කළාට බෑ. තැනට ගැලපෙන විදිහට අපි ආදේශ කරන්න පුරුදු වෙන්න ඕනේ ගණන් හදලා. tan a ඍණ කොටේ සමානයි ඍණ 2යි කොට 2යි. ඔක තමයි අපි ගැටලුව. අපි LHS පටන් ගමු. ගණන sin cos වලට හරවමු. sin a යට cos a ඍණ cos a යට sin. මම ගණන ලිව්වේ නැහැ එකපාරටම ලිව්වා. මම පැත්ත සුළු කරමු. ගාම පොදුමයි.
කොස්සේ සයින් මේ සයින් එකේ වැඩි වෙලා සයින් වර්ගය ඒ ඍණ කොස් වර්ගය ඒ. දැන් ඔයාලට ළමේ තියෙනවා සයින් වර්ගයේ ඍණ කොස් වර්ගය. හැබැයි අපි සූත්‍රයක් දන්නවා කොස් වර්ගයේ ඒ ඍණ සයින් වර්ගයේ ඒ තිබුණා නම් කොස් දෙකයි ඒ ලියන්න පුළුවන් බව දන්නවා. එහෙනම් මා ඍණ එකක් පිටට අරගෙන කොස් වර්ගයේ ඒ ඍණ සයින් වර්ගයේ ඒ දාන්න. ඒ වගේම අපි දන්නවා හරයේ දෙකේ ඉලක්කමක් තිබ්බනම් තමයි අපිට සූත්‍රයක් ගලප ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මම දෙකේ ඉලක්කමක් දාලා දෙකයි කොස්සේ සයින් a කියලා ලියලා වෙනසක් නොවෙන්න දෙකේ ඉලක්කම උඩට දාලා දෙන්න. දැන් මට තියෙනවා ඍණ දෙකයි. කොස් දෙකයි බෙදීම සයින් දෙකයි ඍණ දෙකයි කොස් දෙකයි බෙදීම සයින් දෙකයි කියන්නේ කොට් දෙකයි අපිට උත්තරේ ගන්න. එහෙනම් මම තවත් ගැටලුවකට යනවා. ඊළඟ ගණන තමයි 6. කොසෙක් දෙකයි ධන කොට දෙකයි සමානයි කොට්ටේ. අපි ඒකේ LHS තෝරගමු. කොසෙක් දෙකයි ධන කොට දෙකයි. මම සයින් කොස් වලට හරවන්න. එකයට සයින් දෙකයි. ධන කොස් දෙකයි යට සයින් දෙකයි. ගණනක් පටන් ගන්න විදිය හොඳට අපේ පුරුදු වෙන්න ඕනේ. පටන් ගන්න තමයි වැදගත්. දැන් මේක ලියපු ගමන් පේනවා පොදු හරයට සයින් දෙකයි එනවා. ළමේ කැලීම් එක ධන කොස් දෙකයි. එකේ ඉලක්කම සමග කොස් දෙකයි ආපු ගමන් කොස් පදයක් ආපු ගමන් එක කැපෙන්න සූත්‍රය. දෙකයි කොස් වර්ගයේ ඒ ඍණ එක දැම්මොත් එක කැපෙනවා. සයින් දෙකයිට දාන එකම සූත්‍රයයි දෙකයි සයින් a කොස්. එකේ ඉලක්කම කපලා ඊළඟ පේලියට යමු දෙකයි කොස් වර්ග ඒ බෙදීම. දෙකයි සයින් a කොස් a. අපිට තවත් කැපෙන පද පේනවා දෙකේ ඉලක්කමක් සහ කොස් පදයක් කැපෙනවා. එහෙනම් මට එනවා කොස් a යට සයින් a. උත්තරේ කොට්ටේ. මේ ගැටලුවත් අපි විසඳගත්තා. ඊළඟට මම යනවා 7 වෙනි ගණන. sin theta ධන sin දෙකයි theta බෙදී එක ධන cos theta ධන cos දෙකයි theta සමානයි tan theta බව සාධනය කරන්න කියනවා සර්වසාමාන්‍ය ගැටලුව දෙක. අපි LHS තමයි යන්නේ. බලමු උත්තරේ තියෙන්නේ තීටා කෝණය. ගණන දෙකයි තීටා පදක් තියෙනවා. එහෙනම් අපි දෙකයි තීටා පදක් තීටා කෝණවලටම හරව ගමු. භාග කෝණ සූත්‍ර උදව් කරගෙන. sin තීටා යට උත්තරේ නැහැ. මෙයාට අපි දන්න සූත්‍රය දෙකයි sin තීටා cos තීටා. බෙදී 1 ධන cos තීටා. cos දෙකයි තීටාට ආදේශ කරමු එක කැපෙන්න සූත්‍රයක්. එහෙනම් මම දානවා දෙකයි cos වර්ග තීටා ඍණ 1. අන්න අපි ගැළපෙන සූත්‍ර තෝරගත්තු විදිහ. දැන් මම ඊළඟ පේලියට යනකොට ළවයෙන් මට sin තීටා එකක් පිටට ගන්නත් පුළුවන් බව පේනවා. 1 sin තීටා ගත්තා 1. ධන sin තීටා ගත්තා නම් 2 cos තීටා ඉතුරු. බෙදී
මේ එකේ ඉලක්කම කපලා ඉතුරු පදේ ලියලා ඉන්නවා. එකපාරට පොදු සාධකයේ ගන්න එපා මේ පේළිය ලියලා ඉන්නවා. ඊළඟ පේළියේදී මම ලවයේ ලෙසම ලියනවා sin θ වරක් 1/2 cos θ කියලා. බෙදීම. හරියට අපිට පුළුවන් cos θ එකක් පිටට ගන්න. cos θ එකක් හරියට පිටට ගත්තොත් මෙතන එකක් ඉතුරු වෙනවා. ධන 2 cos θ ඉතුරු. මේ දෙන්න කැපිලා මට sin θ යට cos θ ලියන්න පුළුවන්. උත්තරේට tan θ එන බව පේනවා. එහෙනම් අපි හැදුවේ හත්වෙනි ගණන. අපි බලමු තවත් ගැටලුවක්. ඊළඟ ගණන තියෙන්නේ මෙන්න මෙහෙමයි අපිට එක ධන sin θ ඍණ cos θ බෙදී එක ධන sin θ ධන cos θ සමානයි tan θ බෙදීම 2 බව සාධනය කරන්න කියනවා මෙම සාධසාම්‍ය ගැටලුව. අපි LHS තෝරගමු. ගණනේ තියෙන θ කෝණ උත්තරේ තියෙන්නේ ඒ භාග කෝණ θ යට 2 කෝණ. එහෙනම් අපි එක ධන sin θ ලියමු 2 sin θ යට 2 cos θ යට 2 කියලා. ඕනෑම කෝණයක් මට අවශ්‍ය විදිහට භාග කෝණ වලට හරව ගන්න පුළුවන්. දැන් මම මෙයාට දාන්නේ මේ එක කැපෙන්න සූත්‍රය. එක කැපෙන්න. ඍණ එකක් ඉස්සරහා තියෙනවා නම් 1 ඍණ 2 sin වර්ග θ යට 2 දාන්න. බෙදී. එක දාන්න. මෙයාට 2 sin θ යට 2 cos θ යට 2. cos θ යට දාන්නේ මේ එක කැපෙන්න සූත්‍රය. එහෙමනම් 2 cos වර්ගය θ යට 2 ඍණ 1 එන්නම. දැන් අපි ලවේ වරහන අයින් කරලා ලියමු. ලවේ වරහන අයින් කළොත් මට එනවා 1 ධන 2 sin θ යට 2 cos θ යට 2 ඍණ 1 ධන 2 sin වර්ග θ යට 2 බෙදීම. හරි එහෙනම් එකේ ඉලක්කම අයින් කරන්න පුළුවන් 2 sin θ යට 2 cos θ යට 2 ධන 2 cos වර්ග θ යට 2. දැන් ලවේත් මට එකේ ඉලක්කම අයින් කරලා ඉතුරු පදේ ලියුවොත් මෙහෙමයි එන්නේ. 2 sin θ යට 2 cos θ යට 2 ධන 2 sin වර්ග θ යට 2. මේ දෙන්න කප්පුවාම මේ පද දෙක ඉතුරු වුණා බෙදී. අට හරියනම් පොදු සාධකයක් පිටට ගන්න පුළුවන් දැන් 2 cos θ යට 2. වරහන ඇතුලේ sin θ යට 2ක් ඉතුරුයි. පළවෙනි කොටස. ඊළඟ එකෙන් cos θ යට 2ක් ඉතුරුයි ධනත් එක්ක. දැන් මම ලවේන පිටට ගන්නවා 2 sin θ යට 2. වරහන ඇතුලේ cos θ යට 2 ධන sin θ යට 2ක් ඉතුරුයි. මේ පොදු සාධකය පිටට ගත්තට පස්සේ බෙදී 2 cos θ යට 2 අපි ලෙසම ලියනවා ඒ කොටස sin θ යට 2 ධන cos θ යට 2. දැන් මේ දෙන්නත් කැපිලා දෙකේ ඉලක්කමක් කැපිලා tan θ යට 2 කියලා මේක කපලා ලියුවේ නැතුවට ප්‍රශ්නයක් නැහැ. කැපෙනවා නම් ඉතුරු කොටස ලියන්න. ඊළඟට ඔයාලට මම හදනවා තව සූත්‍රයක් ගන්නවා කියලා. අපි බලමු දැන් තව සූත්‍ර කීපයක් අරගෙන තව ගැටලු වලට ඉමු. දැන් බලන්න මම මේ ගන්න සූත්‍ර ටික. මම sin A දනලීගේ සූත්‍රය ලියනවා. sin A cos B ධන cos A sin B. sin A ඍණ B ත්‍රිේණික. sin A cos B
ඍණ කොස්සේ sin b. මේ සූත්‍ර දෙක අපේ කලින් ලබාගත්තු සූත්‍ර දෙක. දැන් මම කියනවා මේ සූත්‍ර දෙක එකතු කරන්න කියලා. එකතු කරන්න. අපි බලමු වම් පැත්ත sin a ධන b ධන sin a ඍණ b. හැබැයි දකුණු පැත්තේ නම් එකතු කරද්දී මේ දෙන්න කැපිලා ගිහිල්ලා 2 sin a cos b කියලා මට ලැබුණා. දැන් මේක සූත්‍රයක් තමයි. හැබැයි මේක පාඩම් කරන්න අමාරු නිසා අපි මෙන්න මෙහෙම දෙයක් කරනවා. මේ a ධන b ට තනි අකුරක් ගමු c කියලා. a ඍණ b ට තනි අකුරක් ගමු d කියලා. දැන් බලන්න මගේ ගාන cd ට හැරෙව්වට පස්සේ sin c ධන sin d සමානයි. හැබැයි මේ cd අකුරු තියාගෙන එහා පැත්තේ ab දාන්න බෑ. ඒ නිසා මම a ටයි b ටයි උත්තර හොයනවා cd ඇසුරින්. මේ සමීකරණ දෙක එකතු කළොත් බලන්න b කැපිලා මෙන්න මෙහෙම එනවනේ. එහෙනම් a ගේ උත්තරේ c ධන d යට 2. ඒ වගේම මේ සමීකරණ දෙක අඩු කළොත් 2b සමානයි c ඍණ d කියලා එනවා. b ගේ උත්තරේ c ඍණ d යට 2ක් එනවා. දැන් මට පුළුවන් දකුණු පැත්ත cd ට හරවලා මෙන්න මෙහෙම ලියන්න. 2 sin c ධන d යට 2 වරක් cos c ඍණ d යට 2. ඔන්න අපි sin කෝණ දෙකක් එකතු කරන්න සූත්‍රයක් තමයි මේ ලබා ගන්න. sin c ධන sin d රටාවට sin පද දෙකක් එකතු කරන්න තිබුණා. දෙවරක් ඉස්සරහට sin කෝණ දෙක එකතු කර දෙකට බෙදන්න වරක් cos කෝණ දෙක c ගෙන් d අඩු කර දෙකට බෙදන්න. අපි පොඩි උදාහරණයක් අරගෙන බලමු. මම දැක්කා කියලා හිතමු sin 7යි θ ධන sin 3යි θ. දැන් අපි මේ වගේ දෙන්නෙක් එකතු කරගෙන ගැටලු මෙතෙක් හැදුවේ නැහැ. ඔන්න දැන් මේම ආවොත් අපි බලමු අද දාන සූත්‍රයේ උදව් කරගෙන හදන විදිහ. එකතුව තිබ්බොත් 2 sin කෝණ දෙක එකතු කරන්න දෙකට බෙදන්න. 7යි θ ධන 3යි θ බෙදීම දෙක කිය ලියන්න අවශ්‍ය නැහැ. ඔයාලා දන්නවා 7යි θ 3යි θ එකතු කළොත් 10යි θ දෙකට බෙදුවොත් 5යි θ. ඒ වගේ දේවල් වලට අනවශ්‍ය කාලයක් ගන්න නැතුව එකපාර උත්තර ලියන්න. වරක් cos 7යි θ ගෙන් 3යි θ අඩු කරන්න දෙකට බෙදන්න. අඩු කළොත් 4යි θ දෙකට බෙදුවොත් 2යි θ. ඔන්න අපි sin පද දෙකක් එකතු කරන්න අද ගන්න. ඒ වගේම දැන් සමහර විට ඔයාලට හිතේ හැම දෙස්සෙම මේ වගේ හොඳට බෙදෙන එකක් අන්ත කියලා. එහෙමම නැහැ. අපි බලමු තවත් උදාහරණයක්. මම දන්නා sin 7යි θ ධන sin 2යි θ. මට එනවා 2යි sin. මොළට sin දෙන්න එකතු තිබ්බොත් කෝණ දෙක එකතු කරන්න දෙකට බෙදන්න. 9යි θ යට 2 වරක් cos 7යි θ ගෙන් 5යි θ අඩු කර දෙකට බෙදන්න. අඩු කළොත් 5යි θ දෙකට බෙදුවොත් 5යි θ යට 2. ඔයගේ ඔයාලට ඕන තරම් උදාහරණ ලියලා එකතු කරලා බලන්න පුළුවන්. අංශක වලින්, රේඛියන වලින්, θ වලින්, a වලින් මේ වගේ උදාහරණ ටිකක් ලියලා පුරුදු වෙන්න සූත්‍රය දාන්න වෙනවා. ඊළඟට මම කියනවා මේ සමීකරණ දෙක අඩු කරන්න කියලා. මේ සමීකරණ දෙක අඩු කරන්න. මට අඩු කළොත් එනවා sin a ධන b. ඍණ sin a ඍණ b. අඩු කරලා. අඩු කළොත් දකුණු පැත්තේ මෙයාගෙන් මෙයා අඩු කරනකොට කැපෙනවා. මෙයාගෙන් මෙයා අඩු කරනකොට එකතු වෙලා 2යි cos a sin b. ඔන්න අපි සමීකරණ දෙක අඩු කළා. දැන් මට ඉස්සෙල්ලා වගේම මේ සූත්‍රය හොඳට මතක තියාගන්න පුළුවන් වෙන්න මෙයාට c දාන්න. මෙයාට d දාන්න. 2යි cos ඒට ඉස්සෙල්ලා ආපු උත්තරේම දාමු c ධන d යට 2 කියලා. sin c ඍණ d යට 2 දාන්න. ඔන්න අපි sin පද දෙකක් අඩු කිරීමට සූත්‍රයක් ලබා ගත්තා. ඒක වෙනස තමයි ඉස්සරහට cos ආවි දෙවනුවට sin ආවි අඩු කිරීමෙන්. අපි පොඩි උදාහරණයක් බලමු.
sin 7යි θ ඍණ sin 3යි θ. sin පද දෙකක් අඩු කරන්න. 2යි cos. කෝණ දෙක එකතු කරන්න දෙකට බෙදන්න. 5යි θ. වරක් sin 7යි θ ගෙන් 3යි θ අඩු කරන්න දෙකට බෙදන්න. ඒ වගේම අපි බලමු හැමතිස්සෙම ඉස්සරහට විශාල කෝණයයි පිටිපස්සට කුංචි කෝණයයිම එන්න නීතියකුත් නැහැ. අපි හිතමු මේ දෙන්න මාරු වෙලා තිබුණා කියලා. මෙතන 3යි මෙතන 7යි තිබ්බනේ. දැන් බලන්න. ඒ 2යි cos කියලා පටන් ගන්න. කෝණ දෙක එකතු කරන්න දෙකට බෙදන්න 5යි θ හරි. වරක් sin 3යි θ ගෙන් 7යි θ අඩු කරන්න දෙකට බෙදන්න. 3යි θ ගෙන් 7යි θ අඩු කළොත් ඍණ 4යි θ. දෙකට බෙදුවොත් ඍණ 2යි θ. හැබැයි sin ඍණ කෝණයක් තිබ්බොත් ඍණ එක ඉස්සරහට අරගෙන ඍණ 2යි cos 5යි θ sin 2යි θ කියලා මට උත්තරේ ලියන්න පුළුවන්. ඒ වගේ ඔයාලා ඊටාම කල්පනාවෙන් ඒ කුංචි සූත්‍ර ගල්ප ගන්න පුරුදු වෙන්න. එහෙනම් අපි sin පද දෙකක් එකතු කරන්න සහ අඩු කරන්න සූත්‍ර ලබා ගත්තා. දැන් අපි බලමු cos පද වලටත් එදෙනිම සූත්‍ර දෙකක් ලබා ගන්න. මම ලියනවා cos A ධන B. cos A cos B. ඍණ sin A sin B. ඒ වගේම මම ලියනවා cos A ඍණ B සූත්‍රය. cos A cos B. ධන sin A sin B. මොන අපි දන්න සූත්‍ර දෙකක් ලියනවා. දැන් මම කියනවා ඉස්සෙල්ලා වගේම මේ සූත්‍ර දෙක එකතු කරන්න. cos A ධන B. ධන cos A ඍණ B. එවම් පැත්ත. දකුණු පැත්තේ මේ දෙන්න කැපිලා ගිහිල්ලා 2යි cos A cos B කියලා කියනවා. එතකොට cos A cos B. cos A cos B කියලා උත්තරේ තියෙනවා. දැන් අපි බලමු ඉස්සෙල්ලා වගේම A ධන B ට C A ඍණ B ට D. cos C ධන cos B සමානයි 2යි cos C ධන D යට 2 වරක් cos C ඍණ D යට 2 කියලා මට cos පද දෙකක් එකතු කිරීමේ සූත්‍රය ලැබුණා. cos C ධන cos D සමානයි 2යි cos C ධන D යට 2 වරක් cos C ඍණ D යට. අපි පුංචි උදාහරණයක් බලමු. cos 7යි θ ධන cos 3යි θ. cos පද දෙක එකතු කරන්න ආපු ගමන් 2යි cos කෝණ දෙක එකතු කරන්න C ධන D බෙදීම 2 දාන්න වරක් cos ලියන්න 7යි θ ගෙන් 3යි θ අඩු කර දෙකට බෙදන්න 2යි θ. එහෙනම් අපිට මේ වගේ උදාහරණ තව වෙනතන ලියන්න පුළුවන්. අපි බලමු එහෙනම් මේ සූත්‍ර දෙක දැන් අඩු කරන්න. සූත්‍ර දෙක අඩු කරොත් මට එනවා cos A ධන B. ඍණ cos A ඍණ B. එහා පැත්තේ අඩු කරනකොට මෙයාගෙන් මේ අඩු කරනකොට කැපිලා යනවා. මෙයාගෙන් මේ අඩු කරනකොට මෙතන ඍණ ඇවිත් ඍණ 2යි sin A cos sin B. ඍණ 2යි sin A sin B. මම නැවතත් අර C D ට හරවලා මෙහෙම ලියනවා. cos C ඍණ cos D සමානයි ඍණ 2යි sin C ධන D යට 2 වරක් sin C ඍණ D යට 2 කියලා මට සූත්‍රය ලැබිලා තියෙනවා. එතකොට අපිට මේ සූත්‍රය ලැබුණා ඉස්සරහට ඍණ එක. සූත්‍රය ඒ විදිහට මතක තියාගන්නත් ඔයාලට පුළුවන්. ඒ ඍණ එක නැතිව මතක තියාගන්නවා නම් මෙන්න මේ අකුරු දෙක මාරු කරන්න. ඒ සූත්‍රයත් මම ලියන්නම්. cos C ඍණ cos D. ඍණ නැතුව 2යි sin C ධන D යට 2 වරක් sin D ඍණ C යට 2. සූත්‍ර දෙකම එකම පිළිතුර ලැබෙන්නේ
පහළට ගැලපෙන තැනකට ඒ විදිහට මේ ඍණ නැතුව DKC අඩු කරගෙන යන්න පුළුවන්. අපි ඒකටත් පුංචි උදාහරණයක් බලමු. මම දාන්නම් cos 7යි θ ඍණ cos 3යි θ. මම ඍණ 10 පටන් ගත්තොත් ඍණ 2යි sin c ට d එකතු කර දෙකට බෙදන්න වරක් sin c ගෙන් d අඩු කර දෙකට බෙදන්න 2යි θ. අපි ඍණ නැතුව බලමු දැන්. cos 7යි θ ඍණ cos 3යි θ. මම ඍණ දාන්න නැතුව ලිවුවා නම් 2යි sin කෝණ දෙක එකතු කරන්න දෙකට බෙදන්න 5යි θ. වරක් sin ඍණ නැතුව ලිව්වොත් අඩු කරන්නේ 3යි θ ගෙන් 4යි θ. එතකොට ඍණ 4යි θ. දෙකට බෙදුවොත් ඍණ 2යි θ. ඊළඟ පේරියේදී sin ඍණ θ කිව්වොත් ඍණ එක ඉස්සරහට ආරම් ඍණ 2යි sin 5යි θ sin 2යි θ ලියන්න. අපි තු මේ පද දෙක මාරු වෙලා තිබුණා. cos 3යි θ ඍණ cos 7යි θ. එතකොට මට අර ඍණ නැතුව ලියන්න ලේසි. මොකද මෙයාගෙන් මෙයා අඩු කරනකොට 7යි θ ගෙන් 3යි θ අඩු කරනකොට ලේසි. එහෙනම් ඍණ නැතුව 2යි sin c ට d එකතු කර දෙකට බෙදන්න. වරක් sin d ගෙන් c අඩු කර දෙකට බෙදන්න. ඒ වගේ අපි ගණන් හදනකොට ඒ වගේ ලේසි ක්‍රම මතක තියාගෙන ගලපන්න ඕනේ. දැන් අපි CD සූත්‍ර ටිකත් ඉවරයි. C ධන D සහ C ඍණ D සූත්‍ර. ඒවා ගලපලත් අපි ගැටලු කීපයක් හදන්න බලමු දැන්. ඒවයි ගැටලු කීපයක් මම දැන් හදලා පෙන්නනවා ඔයාලට. ටියුට් එකේ බැලුවොත් 13 වෙනි ගණන. අපි මේ කරන්නේ ටියුට් නම්බර් 3 එක. 13 මෙහෙමයි තියෙන්නේ. sin 7යි θ. ඍණ sin 5යි θ. බෙදී cos 7යි θ. ධන cos 5යි θ. උත්තරේ tan θ. sin 7යි θ ඍණ sin 5යි θ බෙදීම cos 7යි θ ධන cos 5යි θ උත්තරේ tan θ. LHS පටන් ගන්න. දැන් අපි sin c ඍණ sin d රටාව දාමු. sin c ඍණ sin d රටාව. මම දානවා 2යි cos. කෝණ දෙක එකතු කරන්න දෙකට බෙදන්න. වරක් sin 7යි θ ගෙන් 5යි θ අඩු කරන්න දෙකට බෙදන්න. cos c ධන cos d 2යි cos. කෝණ දෙක එකතු කරන්න දෙකට බෙදන්න වරක් cos. c ගෙන් d අඩු කරන්න දෙකට බෙදන්න. 2යි cos 6යි θ කැපිලා ගිහිල්ලා sin θ යට cos θ එනවා tan θ කියලා උත්තරේ දෙනවා. එතකොට අපිට එතෙන්දී C ඍණ D C ධන D සූත්‍ර අවශ්‍ය වුණා ඒ උත්තරේ ගන්න. මම ඊළඟ ගණනට යනවා. ටියුට් එකේ 14 cos 6යි θ. ඍණ cos 4යි θ. බෙදීම sin 6යි θ. ධන sin 4යි θ. සමානයි. ඍණ tan θ කියලා උත්තරේ එන්නවලු. අපි ඒකේ LHS තෝරගමු. LHS cos c ඍණ cos d. මම ඍණ 2යි sin කියලා පටන් ගන්නම්. කෝණ දෙක එකතු කරන්න දෙකට බෙදන්න. 6යි θ 4යි θ එකතු කර දෙකට බෙදුවොත් මට එනවා 5යි θ. වරක් sin. ඍණ දාපු නිසා c ගෙන් d අඩු කර දෙකට බෙදන්න බෙදී. sin c ධන sin d 2යි sin. කෝණ දෙක එකතු කරන්න දෙකට බෙදන්න වරක් cos. c ගෙන් d අඩු කර දෙකට බෙදන්න. දෙකේ ඉලක්කමත් කැපිලා sin 5යි θත් කැපිලා ඍණ ඉතුරු වෙනවා. sin θ යට cos θ ඉතුරු වෙනවා. ඍණ tan θ පිළිතුර ලෙස ලැබෙනවා. ඊළඟට මම 15 වෙනි ගානට යනවා. 15
ලේසි මම 15ට අරින්නම්. ඊළඟට මම තෝරගන්නම් 20 වෙනි ගාන. ඔයාලට තනියම කරන්න පුළුවන් ඒවා දැන් මම ඉතුරු කරලා යන්නේ. ඒවත් හදලා විසඳගන්න හදාගන්න බැරි ඒවා තිබ්බොත් කියන්න. එහෙනම් 20 වෙනි ගානට යන්නේ. cos 3i ඍණ cos බෙදීම sin 3i ඍණ sin මැද ධන එකක් තියෙනවා cos 2i ඍණ cos 4i බෙදීම sin 4i ඍණ sin 2i උත්තරය තියෙනවා sin a බෙදීම cos 2i a cos 3i a කියලා උත්තරයට එන්න ඕනේ කියලා. අපි බලමු එහෙනම් මේකේ වම් පැත්ත සුළු කරගෙන යනවා. මම එකපාරට වම් පැත්ත දැකපු ගමන් පොදු හර ලියන්නේ නැහැ. cos c ඍණ cos b cos c ඍණ cos b ඍණ 2i sin කෝණ දෙක එකතු කරන්න දෙකට බෙදන්න. වරක් sin. මෙයාගෙන් මෙයා අඩු කරන්න දෙකට බෙදන්න. බෙදීම. sin c ඍණ sin d. 2i cos. කෝණ දෙක එකතු කරන්න දෙකට බෙදන්න. වරක් sin. c ගෙන් d අඩු කරන්න දෙකට බෙදන්න. කැපෙන පද අයින් කරලා පස්සේ ලියමු. දැන් අපි සූත්‍රය ගලපුවා. cos c ඍණ cos d. ඍණ 2i sin කෝණ දෙක එකතු කරන්න දෙකට බෙදන්න. වරක් sin c ගෙන් d අඩු කරන්න දෙකට බෙදන්න ඍණ දාපු නිසා. ඒ වගේම sin c ඍණ sin d. මම යන දෙවෙනි පදයට ආපහු මම ලියනවා ඍණ නැතුව. මොකද මෙයා ලොකු නිසා ඍණ නැතුව. 2i sin කෝණ දෙක එකතු කරන්න දෙකට බෙදන්න. වරක් sin t ගෙන් c අඩු කරන්න දෙකට බෙදන්න. බෙදී sin c ඍණ sin d 2i cos කෝණ දෙක එකතු කරන්න දෙකට බෙදන්න. වරක් sin 4i එකෙන් 2i අඩු කරන්න දෙකට බෙදන්න. මෙන්න මේ විදිහට මට සූත්‍ර ගැලපීමේදී ආවා. දැන් අපි සුදු කරගමු. sin එක කපලා ගන්න. දෙකේ ඉලක්කම කපලා ගන්න. එක පාරට tan මේ කියලා එහෙම ලියන්න එපා. උත්තරේ දිහා පොඩ්ඩක් බලන්න. ඍණ sin 2i යට cos 2i ධන දෙකේ ඉලක්කම කැපෙනවා. sin එක කැපෙනවා. sin 3i යට cos 3i අපි උත්තරේ දිහා බලලා tan වලට හරවන්න නැතුව නැහැ. ඊළඟ පේළියේදී මම පොදු හරයට යනවා. පොදු හරය cos 2i cos 3i මම මේ sin 2i ඍණ තියෙනවා මෙයාගෙන් වැඩි කරලා ලියන්න. ඍණ sin 2i cos 3i ධන මේ sin 3i මෙයාගෙන් වැඩි කරලා ලියන්න. sin 3i cos 2i උගක් වෙලාවට අපිට ලේසි ඔය ධන පදේ ඉස්සරහට දාලා කියවන එක. එහෙනම් මම කියව ගන්නකොට මෙන්න මෙහෙම කියව ගන්න. sin 3i cos 2i ඍණ cos 3i sin 2i බෙදීම cos 2i cos 3i මේ කෝණ දෙක නැවතත් මෙතනම කියවෙනවා නම් අනිවාර්යයෙන්ම මෙතන සූත්‍රයක් තියෙනවා. අර sin a cos b ඍණ cos a sin b රට. මට මේ තියෙන්නේ sin 3i ඍණ 2i බෙදීම cos 2i cos 3i sin 3i ඍණ 2i කියන්නේ sin a බෙදීම cos 2i cos 3i මොකයි අපිට නෝන උත්තරේ. අපි හැදුවේ 20. ඊළඟට මම එමට ඔබ එකේම 21 වෙනි ගණනට යනවා.
21 තියෙනවා tan 5යි θ. ධන tan 3යි θ. බෙදීම tan 5යි θ ඍණ tan 3යි θ සමානයි. 4යි cos 2යි θ වරක් cos 4යි θ බව සාධනය කරන්න කියලා. අපි බලමු දැන් මාම්දේ. අපි sin cos වලට සීධන දී සූත්‍ර ඉගෙන ගත්තට tan වලට එහෙම සූත්‍ර නැහැ. එහෙනම් අනිවාර්යයෙන් මට උත්තරේ දිහා බැලුවත් මේ sin cos වලට හරවන්න සිද්ධ වෙනවා. sin 5යි θ යට cos 5යි θ. දැන් sin 3යි θ බෙදීම cos 3යි θ. මැද දිග ඉර ගහලා sin 5යි θ බෙදීම cos 5යි θ. ඍණ sin 3යි θ බෙදීම cos 3යි θ කියලා අපි sin cos වලට හරවලා ඉන්නේ. දැන් අපි ලවයේ පොදු හරයක් ලියමු. ඒ පොදු හරය තමයි cos 5යි θ cos 3යි θ. ලවයේ ලියද්දී මේ sin 5යි θ මෙයාගෙන් වැඩි කරලා sin 5යි θ cos 3යි θ. දැන් මෙයාගෙන් වැඩි කරලා cos 5යි θ sin 3යි θ දී. මැද දිග ඉරක් තියෙනවා. හරි, වල පොදු හරය ගන්න. cos 5යි θ cos 3යි θ sin 5යි θ cos 3යි θ ඍණ cos 5යි θ sin 3යි θ. අපි කරේ tan වලට සීධන දී සූත්‍ර නැති නිසා අපිට හිතුණා මේක හදන්න ක්‍රමය තමයි sin cos වලට හැරෙන්න. හරවල බැලුවා ඊට පස්සේ පොදු හරයක් ගන්න හිතුවා ලවයේ හරේ. මේ හරයන් දෙක සමානයි. ඒ ඉතුරු ටික අපි ලියාගමු. sin 5යි θ cos 3යි θ. ධන cos 5යි θ sin 3යි θ. ඒවා ලියනකොටම අපි ටිකක් කියවගත්තොත් සූත්‍රات හිතට එනවා. sin 5යි θ cos 3යි θ. ඍණ cos 5යි θ sin 3යි θ. ඔන්න ඔය ටික තමයි අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේ හරයන් දෙක කැපුවට පස්සේ. දැන් සූත්‍ර කියවෙනවා නේද බලන්න. sin a cos b ධන cos a sin b. මේ කෝණ දෙක මෙතනත් කියවෙනවා නම් අනිවාර්යයෙන් සූත්‍ර ගලප ගන්න පුළුවන්. මට එනවා sin 5යි θ ධන 3යි θ. බෙදීම sin a cos b ඍණ cos a sin b sin 5යි θ ඍණ 3යි θ. ඒ කියන්නේ sin 8යි θ බෙදීම sin 2යි θ. ඔකයි ආවේ. හැබැයි අපේ උත්තරේ බලනකොට උත්තරේ එහෙම පද නැහැ. කියන්නේ 4යි cos 2යි θ cos 4යි θ. එහෙමනම් අපි දකිනවා මේ 8යි θ කෝණයක් නැහැ. 2යි θ නම් තියෙනවා. අපි භාග කෝණ වලට හරවමු 2යි sin 4යි θ cos 4යි θ. බෙදීම sin 2යි θ. cos 4යි θ නම් ඕන. sin 4යි θ එකක් තාමත් අවශ්‍ය නැහැ. එහෙනම් මම ඊළඟ පේලියට ගිහින් ලියනවා මෙන්න මෙන්න. නැවතත් මම මේ තියෙන sin 4යි θ භාග කෝණ වලටම හරවන්න. මට පුළුවන් ලියන්න දෙවරක්. ආපහු 2යි sin 2යි θ cos 2යි θ. cos 4යි θ. බෙදීම 2 sin 2යි θ. ඒ sin 2යි θ කැපුණා 4යි cos 2යි θ cos 4යි θ. මේකේ උත්තරය අපිට ගන්න පුළුවන් වුණා කල්පනාවෙන් ගන්න හැදුනම. මම 22 වෙනි ගන්නට යනවා.
22 තියෙන මෙහෙමයි. cos 3යි θ. ධන 2යි cos 5යි θ. ධන cos 7යි θ. බෙදීම cos θ. ධන 2යි cos 3යි θ. ධන cos 5යි θ. සමානයි උත්තරේ තියෙනවා මෙන්න මෙහෙම cos 2යි θ. ඍණ sin 2යි θ tan 3යි θ. අපි හොඳට පුරුදු වෙන්න ඕනේ මේ උත්තරේ එකපාරට අපිට ආවේ නැතත් උත්තර සකස් කර ගන්න ක්‍රම. අපි LHS එකෙන් පටන් ගමු. මට මේ ගණන එකතු කරන්න පුළුවන් පද දෙක තියෙන දෙපැත්තේ. cos C ධන cos D. මෙතන දෙකේ ඉලක්කම. යාව ගන්න ඉපා මෙයාට එකතු කරන්න. මම මේ දෙන්නව එකතු කරන්න. එක ළඟ නොලිවට කමන්නේ අපි එකතු කරනවා. 2යි cos. කෝණ දෙක එකතු කරන්න දෙකට බෙදන්න. වරක් cos. C ගෙන් D අඩු කරන්න දෙකට බෙදන්න. එන්නේ නම් ඍණ 2යි θ. cos නිසා 2යි θ. ධන 2යි cos 5යි θ. එහෙමම ලියන්න. බෙදීම. මෙතනත් මට එකතු කරන්න පුළුවන් පද දෙක තියෙන්නේ නම් දෙපැත්තේ. අපි එකතු කරමු 2යි cos. කෝණ දෙක එකතු කර දෙකට බෙදන්න. වර ආපහු cos. θ ගෙන් 5යි θ අඩු කරොත් ඍණ 4යි θ. දෙකට බෙදුවොත් ඍණ 2යි θ. cos නිසා 2යි θ. මෙන්න මේ ආකාරයට අපිට දෙවෙනි පේළියට යන්න පුළුවන්. මම පොදු සාධකයක් දකිනවා ලබු. 2යි cos 5යි θ. cos 2යි θ ධන 1. බෙදී. cos 3යි θ දෙකේ ඉලක්කමත් එක්කම ගමු. cos 2යි θ ධන 1. දැන් මට දෙකේ ඉලක්කමත් කැපිලා cos 2යි θ ධන 1ක් කැපිලා. එනවා cos 5යි θ බෙදීම cos 3යි θ. ඉවත් දෙන මොකද කරන්නේ උතනින් පස්සේ නවත්තන. සුළු කරලා ඉවරයි උත්තරේ මේක වෙන්නේ නැති කියලා සමහර විට හිතලා අරයව ගන්න හදන්නේ නැහැ නවත්තන. එහෙම බෑ. අපිට තියෙන උත්තරේ කොහොම අපි හරි ගන්න ඕනේ. මට 5යි θ එකක් උත්තරේ නැහැ. හැබැයි තියෙනවා 2යි θ 3යි θ පැත්තට. මම මෙයාව ලියනවා 3යි θ ධන 2යි θ. 3යි θ ධන 2යි θ. එහෙනම් මම ලියනවා දැන් cos A ධන B යටටම දෙන්නේ. cos 3යි θ. දැන් මම දකින්නේ ලාභේ cos A ධන B රටාව. cos 3යි θ cos 2යි θ. ඍණ sin 3යි θ sin 2යි θ. අර බෙදීම මම කඩලා දානවා. cos 3යි θ cos 3යි θ. දැන් මට උත්තරේ දිහා බැලුවොත් මුල පදයේ තියෙනවා cos 2යි θ එක. එනවා. මෙයා කැපුවොත් cos 2යි θ. මෙතන sin 3යි θ cos 3යි θ ගෙන් බෙදලා tan 3යි θ මට එනවා. වරක් sin 2යි θ. එහෙනම් මේ උත්තරේ හරියි. එහෙනම් අපි තව සූත්‍ර ඔයාලට ගන්න තියෙන්නේ දෙකක් තුනක් වගේ. ඒ දෙකත් එක්ක ගැටලුවක් ලියන්න